ආරම්භක දිනය හැටියට ආරාධිත අමුත්තන් කිහිප දෙනෙක් පමණයි අද මේ වත්මන් පවතින COVID-19 වසංගත තත්ත්වයක් සමග ඒ ගෞරවනීය ආරාධනාව ලැබලා තියෙන්නේ. අපි ඔවුන්ගෙන් විමසා සිටිමු මෙම ගෞරවනීය අවස්ථාව ඔවුන්ට දැනෙන්නේ කොහොමද? ඔවුන් මේ අවස්ථාව ශ්‍රී ලාංකීයන් විදිහට අපගේ අනාගතය දෙසට අලුත් දැක්මක් සමග දකින්න කොහොමද කියලා. ඉතින් ඔබලා ගැන පොඩි හැඳින්වීමක් සමග ඔබලාගේ අදහස් ඉදිරිපත් කරන්න. බොහොම ස්තුතියි. අද දවසේදී අපි මිලානෝ කොන්සල් ජෙනරල් කාර්යාලයට පැමිණියේ විශේෂ වූ කරුණු කාරණා රාශියක් සාකච්ඡා කිරීමට. දේශපාලන අධිකාරිය තුළ වත්මන් රජය නියෝජනය කරමින් ඉන්න මේ ශ්‍රී ලංකා නිදහස් පස්සේ පොදු ජන පෙරමුණ නියෝජනය කරන මිලානෝ නගරයේ පොදු ජන පෙරමුණ ශාඛාවේ මම පද්මලාල් ලියනාරච්චිගේ පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් වත්මන් රජය නියෝජනය කරමින් සියලු දෙනාම අද මෙතනට සියලු දෙනාම කිව්වට මේ තියෙන කොවිඩ් වසංගත තත්ත්වය තුළ සුළු පිරිසකට තමයි අද ඒමට හැකියාව ලැබුණේ. ඉදිරියේදී සියලු දෙනාම මේ හා සම්බන්ධ වෙනවා. මිලානෝ කොන්සල් ජෙනරල් කාර්යාලය හෙට දවසේදී නව මූණුවරකින් අලුත් ස්ථානයකට අරන් ඇවිල්ලා වැඩ කටයුතු ආරම්භ කරන සුබ මොහොතක අපි ඉන්නේ. ඉතින් හෙට දවසේදී අපේමන්ට් සිස්ටම් එක අනුව අර පෝලිං වල ඉන්නේ නැතුව වෙනදා වගේ ක්‍රමානුකූලව විනීතභාවයකින් සියලු දෙනාට වැඩ රාජකාරී කරගන්න පුළුවන් වට පරිසරයක් මේ වෙද්දී සූදානම් කරලා තිබෙනවා. ඉතින් හරිම සුන්දර තැනක්, හරිම නිස්කලංක අලංකාර තැනක්. ඉතින් ඒ වගේම කාර්යක්ෂමතාවය, ක්‍රියාශීලී බව මින් ඉදිරියට වැඩ කොහොමද වෙන්නේ කියන දේ පිළිබඳව දේශපාලන අධිකාරියත් තුළ ජනතා නියෝජනය කරන ජනතා සේවකයන් හැටියට සියලු දෙනාම එකතු වී සිටිනවා. සියලුම නගර නියෝජනය කිරීම, විශේෂයෙන්ම බ්‍රෙෂියා නගරේ, පාදුවා, වෙරෝනා, වෙනිස් අපේ නගර සියලු දෙම ආවරණය වෙන පරිදි සියලුම නියෝජිතයින් අපිත් එක්ක එකතු වෙනවා. මින් ඉදිරියේ හොඳ ශක්තිමත් කණ්ඩායමක් ඉන්නවා මේ වැඩ කටයුතු කොහොමද සිදු වෙන්නේ කියලා බලන්න. ඉතින් මොන හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඒ ගැන මැසිවිලි චෝදනා සියලු දෙයට අපි උත්තර දෙන්න ඕනේ. මොකද ජනතාවට මේ ප්‍රශ්න තියෙන්නේ. ජනතාවට ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න, ඒ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්න තමයි මේ එකතු වෙලා මේ කොච්චර වැඩ රාජකාරී තිබුණත් ඇවිල්ලා මේ අනුව සාකච්ඡා කරේ. අද හොඳ සාකච්ඡාවක් කරා කොන්සල් වැඩ බලන කොන්සල් ජෙනරල්තුමිය සමග. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ හෙට දවසේදී මේ උත්සවයක් නැහැ. උත්සවයක් නැති වුණත් වැඩ කටයුතු ක්‍රමානුකූලව ආරම්භ කරලා ඉදිරියට කරගෙන යනවා. ඉතින් මේකට අපි කරන්න ඕනේ සහයෝගය ලබා දීම. මොකද අපිට තිබිච්ච ලොකුම අඩුපාඩුවක් තමයි මේ කොන්සල් ජෙනරල් කාර්යයක් මතක් කරගන්න ඕනේ රෝමේ නගරයට ගිහිල්ලා කොච්චර කාල වෙලාවක් කැප කරලා දේ වැඩ කටයුතු කරන් ආවේ කියලා. ඒ නිසා දැන් මේ තියෙන තැන හොඳටම හොඳයි. ඇවිල්ලා S2 දැක බලා ගන්න ඕන මේ තියෙන වැඩ කටයුතු කොහොමද කරන්නේ කියලා. ඒ නිසා අපි ඒ ගැන ඉදිරියේදී තවත් පැහැදිලි කිරීමක් කරන්නම් ලයිව් වීඩියෝ එකකින්. බොහොම ස්තුතියි. සෑම සිල් ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දවසක් අද දිනේ. ඒ තමයි උතුරු ඉතාලියේ ශ්‍රී ලාංකිකින් වෙනුවෙන් නව ස්ථානයකට අපේ කොන්සල් කාර්යාලයේ රැගෙන ආවා. ඇත්තෙන්ම ඔබ කවුරුත් මේ ස්ථානට ආවෙන් පස්සේ දකින්න හැකියාව ලැබෙවි මේ කොතරම් සුදුසු ආකාරයෙන් මේ ස්ථානයෙන් තෝරාගෙන තිබෙනවද කියලාත්. විශේෂයෙන්ම ඒ සියල්ලත් සමග අපි අපේ ආදරණීය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඉතාමත්ම ඕවනාවෙන් ඉදිරියේදී මේ ස්ථානයේ තුලට ඔබගේ සම්පූර්ණ සහයෝගය ලබා දෙන්න. ඒ වෙනුවෙන් යම්කිසි අවශ්‍ය මැදිහත් කාර්යක්‍රමයක් කරන්නට අවශ්‍ය නම් අපි සහයෝගය ලබා දෙන්නත් අපි කණ්ඩායමක් විදිහට කතා කළා. කෙසේ නමුත් අපි ගරු වැඩ බලන කොන්සල් ජෙනරල් තුමිය සමග කළ සාකච්ඡාවේදී එතුමියගේ ඌවනාව තියෙන්නේ රටට විදේශ විනිමය ගෙනෙන ශ්‍රී ලාංකිකයන් හට මහත් වූ සේවයක් සපයන්නයි. ඒ වෙනුවෙන් ඔවුන් අප වී සිටිනවා. අපිත් අපේ මැදිහත් කාර්යක්‍රම කරනවා. ආදරණීය ජනතාවනි, ඔබලාගේ සහයෝගය මේ ස්ථානයේ ලබා දෙන්න. තමන්ගේ වැඩේ කරගන්නේ එද්දී විශේෂයෙන්ම ඉදිරියේදී ඒ නිකුත් කර තිබෙන නව ක්‍රමවේදය, ඒ තමයි කාලය ලබාගෙන මේ ක්‍රමවේදය ඒ සියල්ලට ගරු කරන්න කියලා ඉතාමත්ම කරුණාවෙන් ඉල්ලනවා. මොකද මේ ස්ථානය අපි රැකගත යුතුයි. ඒ වෙනුවෙන් ඔබගේ සහාය අනිවාර්යයි. එසේනම් අපි ඉදිරියේදී ඔබත් සමග එකතු වෙන සූදානම්. ස්තුතියි. බොහොම ස්තුතියි. මම වැඩි පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍ය නැහැ කියලා මම හිතනවා. පත්මලාල් මහතාත් විපුල මහතාත් හැමදේම පැහැදිලි කරා.
අද මම ප්‍රථමයෙන්ම සුදුසන්ත වෙන්න ඕනේ අපි මේ අවස්ථාව අපිට ලබා දීම ගැන මේ වැඩ කටයුතු සාර්ථක කරගෙන යාමට ලොකු සාකච්ඡාවක් පැවැදුනා. අපි හෙට පැවැත්වෙන මේකේ පළවෙනි දවස. ඉතින් අපි බලමු මොනවද වෙන්නේ මෙතන දෙයක් අපි හිතනවා සාර්ථක කරගෙන යාමට පාරිභෝගිකයට ලොකු සේවාවක් ලබා ගැනීමට අපි සාකච්ඡා කරපු දේවල් ක්‍රියාත්මක වෙයි කියලා මම විශ්වාස කරනවා. බොහොම ස්තුතියි.